අස්ලාමලයිකුම් අයිබෝවන් යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආව ඉතාමත් සතුටුදායක පුවතක්. ඒ කියන්නේ 2026 ජනවාරි මාසයට අදාළ අස්වැසුම දීමනාව පිළිබඳ තමයි මම ඔයාලට අද දැනුවත් කරන්න ආවේ. ඉතින් අත වශයෙන්ම කියනවා නම් මේ අස්වැසුම ජනවාරි මාස පටන් ගන්න කලින්ම ඒ කියන්නේ 2025 දෙසැම්බර් මාසේ ඉඳලම ගොඩාක් අය අහන ප්‍රශ්නය තමයි ජනවාරි මාස මුදල කවදද වැටෙන්නේ කියලා. ඉතින් ජනවාරි මාස මුදල මේ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් ඒ සිස්ටම් එකට ඇතුළත් කරනකම් කාටවත් කියන්න බෑ මෙන්න මෙදාට තමයි ඔයාලට ඒ දීමනාව ලැබෙන්නේ කියලා. ඉතින් ගොඩාක් අය වීඩියෝත් පළ කරලා තියෙනවා YouTube වල මෙන්න මෙදාට තමයි ඔයාලට මුදල් හම්බ වෙන්නේ කියලා. ඉතින් ඒ ඔක්කොම අසත්‍ය පුව. කාටවත් කියන්න බෑ ඒ මුදල් සිස්ටම් එකට ඇතුළත් වෙන්න කලින් මේ මුදල කවදද ලැබෙන්නේ කියලා කියන්න බෑ. ඒ වගේම තමයි මගේ පහුගිය ඒ කියන්නේ 2025 ජනවාරි මාසේ දාපු වීඩියෝ එක අද වෙනකොට ඒ කියන්නේ දෙසැම්බර් මාසේ ඇතුළතදී විතරක්ම 70000කට වැඩිය බලලා තියෙනවා. ඒ කියන්නේ එයාලා ඒ වීඩියෝ එක බලලා තියෙන්නේ මේ 2026 ජනවාරි මාසයට අදාළ දීමනාව කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එකක් බලනකොට අනිවාර්යෙන් ඒකේ පහලින් තියෙන දිනේ පොඩ්ඩක් බලන්න. ඉස්සෙල්ලාම දිනේ බලලා මේ වීඩියෝ එක බලන්න. මේක අවුරුද්දකට කලින් දාපු වීඩියෝ එක. ඒ කියන්නේ 2025 ජනවාරි මාසේ දාපු වීඩියෝ එක මේ වෙනකොටත් ගොඩාක් අය බලලා ඒක එයාලා හිතලා තියෙන මේ 2026 ජනවාරි මාසයට අදාළ දීමනාව ගැන තමයි මම මෙතන කියන්න කියලා. ඉතින් මට WhatsApp අරහත් කොමන්ට් කරලා අහනවා කට්ටිය ඇයි අපිට වැටුනේ නැත්නම් අපි සිස්ටම් එකේ බැලුවනේ අපිට මුදල් වැටුන්නේ නැහැ නේ කියලා. ඉතින් ඒ අයට මම පැහැදිලි කරලා කිව්වා මගේ පරණ වීඩියෝ එක තමයි ගොඩාක් අය මේ දවස්වල බලාගෙන යන්නේ. ජනවාරි මාසයට අදාළ දීමනාව තවමත් වැටුනේ නැහැ කියලා මම එයාලට උත්තර දුන්නා. ඉතින් හැම විටම මම ඔයාලට අස්වැසුම් පිළිබඳව යම් පණිවිඩයක් ගේනවා නම් අනිවාර්යෙන් සාක්ෂියක් ඇතුව තමයි මම ඔයාලට වීඩියෝ අරගෙන එන්නේ. ඉතින් ඒක සිස්ටම් එකට ඇතුළත් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේන විදිහට මම මේ සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙන දීමනාවේ විස්තරත් මම ඔයාලට අරගෙන එනවා. ඒ වගේම තමයි ඒක බැංකු ගිණුමට බැර වුණා නම් අනිවාර්යෙන් බැංකු ගිණුමට එකතු වෙලා තියෙන බවට ආපු SMS alert එකත් මම ඔයාලට අරගෙන එනවා. ඉතින් ඒ විදිහට මම ගේන පුවත් ඔයාලට සාක්ෂි එක්කම තමයි ගේන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මගේ වීඩියෝ බලන අය අනිවාර්යෙන් පහලින් තියෙන දිනයක් බලන්න. ඉස්සෙල්ලාම දිනේ බලලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. දැන් අවුරුද්දකට කලින් දාපු වීඩියෝ එක දැන් ඔයාලා බැලුවා කියලා එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ හින්දා මම දාන වීඩියෝ අනිවාර්යෙන් ඔයාලා දිනේ බලලා ඊට පස්සේ ඔයාලා වීඩියෝ එක බලන්න. දැන් මෙතනදී මම ඔයාලට අරගෙන ආවේ ජනවාරි මාසයට අදාළ දීමනාව එයාලා සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඉදිරි දින කිහිපයක් තුළ ඔයාලට ඒක බැංකු ගිණුම් වලට එයාලා බැර කරයි. ඉතින් සිස්ටම් එකෙන් බලා ගන්න විදිහ මම නිතරම ඔයාලට මතක් කරනවා. මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේ පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට ඒ ලින්ක් එක තුලින් ගිහිල්ලා ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ඔයාලගේ QR code අංකය කියන්නේ HH අංකය. ඒ අංකය ඇතුළත් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ සම්පූර්ණ විස්තර ඔයාලට මීට පෙර මුදල් වැටලා තියෙන සියලුම විස්තර ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. ඒකේ පහළටම ගිහිල්ලා ඔයාලට ඔයාලගේ මේ ජනවාරි මාසයට අදාළ දීමනාව ඔයාලා සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙනවා කියන පණිවිඩය ඔයාලට එතනින් දැක ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මම නිරන්තරයෙන්ම ඔයාලට මතක කරන දෙයක් තමයි ඔයාලගේ බැංකු ගිණුම් වලට මුදල් බැර වුණාම ඔයාලා ගෙදර ඉඳගෙන මේක දැනගන්න හොඳම දේ තමයි ඔයාලා SMS alert එක ඔයාලගේ ගිණුමට සක්‍රිය කරගන්න එක. ඉතින් තවමත් ඔයාලා SMS alert එක හදාගෙන නැත්නම් ඔයාලා බැංකුවට ගිය අවස්ථාවකදී ඒ නිලධාරීන්ට කියන්න ඔයාලගේ මේ අස්වැසුම ගිණුමට SMS alert එක හදා ගන්න ඕන කියලා. එතකොට එයාලා ෆෝම් එකක් දෙයි. ඒ ෆෝම් එකේ සම්පූර්ණ විස්තර ලියලා ඔයාගේ දුරකථන අංකයත් ලියලා එයාට දුන්නම එයාලා ඒ අංකය ඔයාලගේ මේ ගිණුමට රෙජිස්ටර් කරගන්නවා. ඒ වගේම ඔයාලගේ SMS alert එක සක්‍රිය කරලා දෙනවා. එතකොට ඔයාලට බැංකු ගිණුමට මුදල් බැර වුණාම ගෙදර ඉඳගෙනම ඔයාලට දැනගන්න පුළුවන්. නිකරුණේ අපි වීඩියෝ දාපු ගමන් ඔයාලට පමණක් වෙලාවලට අපි මෙහෙ කිව්වට ඔයාලගේ ගිණුමට මුදල් බැර වෙලා නැතු ඇති. ඔයාලා ගම්මානවල වල ඉඳගෙන ඔයාලා නගරයට යන්න ඕන බස් වලින්. එහෙම බස් වලින් ගිහිල්ලා ඔයාලා බැංකු ගාන ගිහිල්ලා රස්තියාදු වෙන්න බොහෝ ඉඩ කඩන් තියෙනවා. ඒ හින්දා ඔයාලා එහෙම රස්තියාදු නොවි ගෙදර ඉඳගෙනම ඔයාලගේ බැංකු ගිණුමට මුදල් බැර වුණාම SMS alert එකක් හරහා ඔයාලට දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ SMS alert එක. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයාලා තවමත් හදාගෙන නැත්නම් ඒක හදලා තියාගන්න. මම මේක නිරන්තරයෙන්ම ඔයාලට මතක් කරන දෙයක් තමයි. ඉතින් අද දවසේ මම ඔයාලට අරගෙන ආවේ මේ 2026 ජනවාරි මාසයට අදාළ දීමනාව අස්වැසුම දීමනාව ඔයාලා සිස්ටම් එකට ඇතුළත් කරලා තියෙනවා. දැන් මේක ඇවිල්ලා පළමු අදීරයේ දුප්පත් සහ අන්ත දිලිඳු කාණ්ඩයට. ඔයාලා දන්නවා පළමු අදීරයට අදාළ අවදානටම ලකුවන් පහුගිය දෙසැම්බර් මාසෙත් එක්කම එයාලට අස්වැසුම දීමනාව ලබා දෙන එක නවත්තුවා. එයාලා කලින් ඉඳලා මේක දැනුවත් කරලා තිබ්බා. සංක්‍රාන්තික ඒ වගේම අවදානමට ලකුවන් ඒ කියන්නේ රුපියල් 5000 දීමනාව අරගෙන ආපු අයට මේ දීමනාව නවත්තලා තියෙන්නේ. ඉතින් මේකත් මේ දුප්පත් සහ අන්ත දිලිඳු කාණ්ඩයටත් එයාලා 2026 ජූනි මාසයේ අවසානතෙක් එයාලා මේ මුදල ලබා දෙනවා. ඒ වුණාට
ඔයාලා නැවත තොරතුරු ලබා දුන්නේ නැත්නම් එයාලා කියලා තිබුණා නැවත යාවත්කාලීන කිරීම සඳහා ඒ කියන්නේ ඔයාලගේ මේ අස්වැසුම ගිණුම අප්ඩේට් කිරීමට ඔයාලගේ තොරතුරු නැවත ලබා දෙන්න කියලා තිබුණා. ඉතින් ලබා දුන්නු අයට මේක ප්‍රශ්නයක් නැහැ. එහෙම ලබා නොදුන්නොත් ඔයාලගේ ඉදිරි මාසයක් දෙකක් තුල ඔයාලට ලැබෙන මුදලත් නවතින ඉඩකඩ තියෙනවා. ඉතින් මෙතන මම අරගෙන ආපු පණිවිඩය තමයි අස්වැසුම පළමු අදිරේ අයට. ඉතින් දෙවෙනි අදිරේ අයට ඔයාලා දන්නවා දෙසැම්බර් මාස වෙනකොට එයාලා මාස 3ක දීමනාවන් එකවර දාලා තිබ්බා. ඒ කියන්නේ 2025 ජූනි ජූලි අගෝස්තු මාසට අදාළ මාස 3ක දීමනාව එයාලා ගිණුම් වලට බැර කරලා තිබුණා. ඉතින් අගෝස්තු වලින් පස්සේ එයාලා මුදල් බැර කරන අවස්ථාවේදී අනිවාර්යෙන් අපි ඔයාලට ඒ පුවත අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. මේ විදිහට මම ගෙන වැදගත්ම පුවත් ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. අනිවාර්යෙන් ඔයාලා දන්න කෙනේ යාළුවෝ හැමෝටම මේක share කරලා දැනුවත් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.